හායි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න ගොඩ කාලෙකින් තමයි මම වීඩියෝ එකක් අරගෙන එන්නේ. අද මම ඕගොල්ලොන්ව එක්කගෙන යන්නේ සිංගප්පූරුවල shopping කරන්න පුළුවන් හොඳම තැන් කිහිපයකට. දැන් මම මුලින්ම ඕගොල්ලොන්ව එක්කගෙන යන්න හදන්නේ ඕචර්ඩ් රෝඩ් වලට. ඉතින් ටිකක් quality එක වැඩි branded items වලින් shopping කරනවා නම් ඕගොල්ලෝ යන්න ඕනේ ඕචර්ඩ් රෝඩ් වලට. branded කිව්වහම ඕගොල්ලන්ට ඕචර්ඩ් රෝඩ් වල luxury brands වල වගේම සාමාන්‍යයෙන් affordable brands වලත් outlets හොයාගන්න පුළුවන්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඕචර්ඩ් රෝඩ් වල තියෙන Nike main outlet එකට. ඉතින් ඕගොල්ලන්ට පේනවා වගේ මෙතන ලොකු shoe collection එකක් තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකත් මතක් කරා ඕගොල්ලොන්ට shopping කරන්න මොනවා හරි හිතේ තියෙන brand එකක් තියෙනවා නම් හොඳම දේ තමයි මේ brand එකේ main outlet එකට යන එක. ඉතින් shopping mall එකක තියෙන පුංචි outlet එකකට යනවට වඩා ඕගොල්ලොන්ට මෙතන හැම එකක්ම හොයාගන්නත් පුළුවන්. ඒ වගේම හරිම පිළිවෙලට තියෙනවා. ඉතින් මේ ඕචර්ඩ් රෝඩ් වල එක ළඟ shopping malls ගොඩාරියක් තියෙනවනේ. ඒ වගේ shopping කරන්න outlets වගේම restaurants උත් ගොඩාරියක් තියෙනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ සිංගප්පූරුවල ටිකක් ප්‍රසිද්ධ කිලිනි කියන කැෆේ එකට. අපි ඕඩර් කරේ නාසි ලෙමක් එකකුයි කරි චිකන් එකකුයි. ඉතින් මේ කරි චිකන් කියලා කියන්නේ කිලිනි එකේ තියෙන signature dish එකක්. ඒ හින්දා තමයි මම ඒක ඕඩර් කරේ. මේ කරි චිකන් එකත් එක්ක අපිට තෝරගන්න පුළුවන් පාන්, එහෙම නැත්නම් බත්, එහෙම නැත්නම් නූඩල්ස්. ඒ වගේම මේකට කොෆි එකකුත් දෙනවා. ඉතින් කොෆි එක නම් මට එච්චරම රසට තිබුණේ නැහැ. ඒ හින්දා මම ආයේ වෙනම මේගොල්ලෝගේ මිල්ක් ටී එකක් දැම්මා. ඒක නම් ඇත්තටම ගොඩාක් රසයි. ඒ රස හින්දාම මම ඒගොල්ලොන්ගේ කැෆේ එකේ වෙනම විකුණනවා. මිල්ක් ටී, ඔය වයිට් කොෆි, එක කොෆි වර්ග එහෙමත් ඒගොල්ලොන්ගේ බ්‍රෑන්ඩ් එකකින් පැකට්ස් අපිට ගන්න පුළුවන්. ඉතින් මම ඒකකුත් ගත්තා. කරි චිකන් එක නම් ගොඩාක් රසට තිබුණා. ඒක ලොකු පෝෂන් එකක් ඉන්නේ. ඉතින් අර අපි ලංකාවේ කන විදිහක් තියෙනවනේ. ඒකේ විදිහට නම් මේ චිකන් එක ගොඩාක් තියෙනවා. හැබැයි පාන් දෙන්නේ හරිම චුට්ටයි. මං හිතන්නේ මෙහි ඉන්න අය කන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. මං අර කිව්වා වගේ අර මිල්ක් ටී පැක් එකක් මම ඒගොල්ලෝගෙන් අරගෙන තමයි මේ හරි සතුටින් යන්නේ. හැබැයි ඒක නම් ගෙදර හදුවහම පොඩ්ඩක්වත් රසට තිබුණ නැහැ. ඒ හින්දා ඕගොල්ලෝ ඒක ගන්න එපා. ඉතින් අපි කාලා ඉවර වෙලා ඊට පස්සේ ගියේ වික්ටෝරියා සීක්‍රට් එකට. ඉතින් මේකෙත් හැමදාම වගේ ඔෆර්ස් දාලා තියෙනවා. පර්ෆියුම් වර්ග, අන්ඩර්වෙයර්ස්, ඒ වගේ හැම දෙයක්ම මෙතනින් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දවසක අපි ගියා හාවි නෝමන් එකට. ඉතින් මේ හාවි නෝමන් කියලා කියන්නේ ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රික් බඩු ගන්න තියෙන හොඳම තැනක්.
මේකෙත් ඉලෙක්ට්‍රික් බඩුනම් නැති දෙයක් නෑ. කිචන් එකට අවශ්‍ය ඒවා, ඊළඟට කැමරා, ඔය ඩයිසන් එකේ තියෙනවා, Apple products, ඒ හැම දේම තියෙනවා. ඉතින් බලන්නකෝ ඔයගොල්ලෝ. අද අපි නම් හාවිනෝමන් එකට ආවේ හස්බන්ඩ්ට ට්‍රිමර් එකක් ගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් එයාගේ කලින් ට්‍රිමර් එක මම ගිෆ්ට් එකක් විදියට අරන් දුන්න එකක් තමයි තිබුණේ. හැබැයි එයා මෙහාට මුලින්ම ආවේ තනියමනේ. එතකොට එයා ඉන්නකොට එයාට මුලින්ම කොරෝනා හැදුනා. ඒ කාලේ එයා අසනීපෙන් ඉඳි එයාට අමතක වෙලා කොහොම හරි ඒක ඩස්බින් එකට දාලා විසික් කරලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි අපි අද ඒක ගන්න ආවේ. ඊළඟට දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මැරීනා බේ සෑන්ඩ්ස් වල තියෙන Apple Store එකට. ඉතින් මෙතනදිත් ඔයගොල්ලන්ට Apple products ගන්නවා නම් කැමති කෙනෙකුට ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට පොඩි පොඩි කෑම වර්ග, බීම වර්ග, ග්‍රොසරි අයිටම්ස් වගේ ගන්න තියෙනවා නම් යන්න තියෙන හොඳම තැන තමයි Fair Price Extra කියලා කියන්නේ. ඊට පස්සේ දවසේ අපි ගියේ ඩීකැත්ලෝන් කියන අවුට්ලට් එකට. ඉතින් මේකේ නම් කලින් වීඩියෝ එකෙත් මම මේකේ පොඩි ක්ලිප්ස් ටිකක් දැම්මා. ඔයගොල්ලෝ ස්පෝර්ට්ස් රිලේටඩ් බඩු ගන්නවා නම් යන්න තියෙන හොඳම තැන තමයි මේ ඩීකැත්ලෝන් කියලා කියන්නේ. මේකෙත් ඔයගොල්ලෝ ලොකුම අවුට්ලට් එකට යන්න. මේකෙන් නම් ඉතින් නැති දෙයක් නැහැ. ඉතින් මේකේ ප්‍රයිස් ගත්තොත් ප්‍රයිස් උත් එහෙම ලොකුවට ගණන් නැහැ. ඇෆෝඩබල් ප්‍රයිස් රේන්ජ් එකක් තමයි යන්නේ. ඉතින් ඔයාලට ලංකාවට ගෙනියන්න උනත් මෙතනින් ඕන දෙයක් බලලා ගන්න පුළුවන්.